ලෝකයේ දිගින් වැඩිම උග්‍ර විෂ සහිත සර්පයා විදිහට හැඳින්වෙන්නේ මේ කිං කෝබ්‍රාවයි. මීටර් 5ක් නැත්නම් අඩි 18ක් වගේ උපරිම දිගකට වර්ධනය වෙන මේ සර්පයාට Tamanගේ කඳ කෙලින් කරලා අඩි කිහිපයක් උසට ඉස්සෙන්නත් පුළුවන් නිසා තවත් භයානක කමක් එකතු වෙනවා. මේ කිං කෝබ්‍රාගේ විෂ ලෝකයේ දරුණුම සර්ප විෂ නොවුනත් මේ විෂටත් මිනිසුන්ගේ ස්නායු පද්ධතියට හානි කරන්න පුළුවන් විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම අනෙක් සර්ප විශේෂ ගොඩකට වඩා වැඩි විෂ ප්‍රමාණයක් එකවරකට සතුරාගේ ඇඟට ඇතුල් කරන්න මේ සර්පයාට පුළුවන්. අන්න ඒ නිසා මේ සර්පයෙක් දෂ්ට කරලා ඇය ගානක් ඇතුළත අලියෙක් වගේ ලොකු සතෙක් වුණත් මැරෙන්න හැකියාවක් තියෙනවා. මේ විදිහට දෂ්ට කිරීමකින් ගොඩක් විෂ ප්‍රමාණයක් මනුස්සයෙක්ට ඇතුළු වුණොත් ඒ විෂවල අඩංගු නියුරොටොක්සින් වලින් අපේ ස්නායු පද්ධතිය අඩපණ කරලා ශ්වසන මාර්ගයත් අවහිර කරන්න විනාඩි 15ක් වගේ සුළු කාලයක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඒ වෙනකොටත් ප්‍රතිවිෂ දෙන්න බැරි වුණොත් අනිවාර්යෙන්ම ඒ පුද්ගලයා මරණයට පත් වෙනවා.